අයිබෝන් කොහමද කට්ටිය? ගොඩ කාලයකට පස්සේ ඔන්න ගමනක් යන්න ප්ලෑන් කරා. සෑහෙන කාලයකට පස්සේ මම වීඩියෝ එකක් කරන්නම් බැරි වුණා. ඉතින් අද නිවාඩු දවසේ යාළුවොත් එක්ක එකතු වෙලා ඉන්නවා. පුංචි ගමනක් යන්න. තම්නෙල් එක දැකලා තියෙන්නේ. අද අපි යනවා ගැරන්ටි ගිනියල්ලේ. අද අපිත් එක්ක යනවා බලන්න වෙනදාට අපිත් එක්ක ගිය කට්ටියක් ඉන්නවා නැති කට්ටියක් ඉන්නවා. මෙතන ඉන්නවා මිස්ටර් ටින් ටින්. ඊට පස්සේ අපේ නුවන්නයි නම් මතකද වීඩියෝස් වල හිටියා. නුවන්නම් දන්නේ නැහැ කවුරුත්. එතකොට අපේ ඉන්නවා රොටි මල්ලි ඉන්නවා. ඊට පස්සේ ජිමන අයියා ඉන්නවා. ඊට පස්සේ මෙයාව නම් දන්නවනේ. ටිකා ඉන්නවා. ඉතින් අපි සෙට් එක තමයි අද යන්නේ. දැන් වෙලාව හරියටම 9:42යි. අපි දැන් හරියටම අම්බුලාව නගින ගමන් ඉන්නේ. මෙතන ඉඳන් අපිට සාමාන්‍යයෙන් අපි ගම්පලට ගිහිල්ලා ගම්පලේ නම් පුස්සල්ලාව පැත්තට යද්දි තමයි අපිට යන්න තියෙන්නේ. මේ අද නිවාඩු දවසක් හින්දා ඔක්කොලාම ගමන් බිම යනවා. අපි දැන් ඉන්නේ හරියටම ගම්පල කීල්සකට ආව බඩු ටිකක් තියෙනවා ගන්න. බඩු ටිකක් ඉක්මනට තරකට ගාලා අරගෙන යන්න. මෙන්න මේ දෙන්න තමයි මේ යන්නේ. මේ නම් ගාලා දන්නවනේ මෙයා කවුද කියලා. ඔව්. හැමදාම ෆ්‍රී ෂොට් දෙන්නගේ. මදින්නේ නැහැ ෆ්‍රී ෂූට් එක. හරි අපි යන්න එන බඩු ටික. අපි දැන් උස්සල්ලාව ටවුන් එක පාස් කරලා ගැරන්ටි ගිනි ඇල්ල බලන්න යන ගමන් ඉන්නේ. දැන් වෙලාව හරියටම 11:00යි. උස්සල්ලාව ටවුන් එක පාස් කරලා ඉස්සරහට එද්දි තියෙනවා ඩෙල්ටා ගැමුණුපුර කියලා තැන. එතනින් පන්සලත් එක්කම උඩ පාරක් තියෙනවා. මම දැන් පෙන්නන්නම් එතන යන හැටි. අන්න එතනින් ඒ ඇතුල් පාරේ ගිහලා තමයි යන්න තියෙන්නේ. දැන් අපිට ඕන බඩු වගේක් ගන්න අපි නැවැත්තුවා. යාළුවෙක් ඉන්නවා. මේ ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. අද පොය දවසක් හින්දා බඩු මොනවත් ගන්න විදිහක් නැහැ. මේ ගොඩක් කඩවල් වහලා තිබ්බේ. ඉතින් අපි මේ ටික අරගෙන උඩට යන්න යන්නේ. එහෙනම් හැරෙන්න ඕන හන්දිය ගාවින් හම්බ වෙනවා. මේ කිව්ව විදිහට ආවා. එතෙන්ට කියන්නේ ඩෙල්ටා ගැමුණුපුර. අතනවත් ඔය ඉස්සරහින් ඩෙල්ටා ගැමුණුපුරෙන් මෙතන දැන් අපි ආවේ කුසල්ලාව පාස් කරලා ඉස්සරහට ඇවිල්ලා කුසල්ලාවේ නම් ඉස්සරහට එද්දි හම්බ වෙනවා මෙන්න මේ විදිහට ඩෙල්ටා ගැමුණුපුර ගෙනන්න අතන පල්ලෙහා හන්දිය. ඒ හන්දිය මුලට මේ නුවරඑළිය මේ ගම්පල් නුවරඑළිය මේ මේන් රෝඩ් එක. ඒකට අපි යන්න ඕනේ මේ පාරේ. මේක වැටෙන්නේ පෙරට්ටාසි වලට. එහෙනම් දැන් කට්ටිය ඔක්කොලාම එනවා. ඕම් මයන් ගිහිල්ලා බලමු ඉක්මනට යන් අපි බම්බ කණ්ඩ බොන්න ඕන හැමදේම ගත්තා. දැන් එතෙන්ට යන්න තමයි තියෙන්නේ. චුට්ටක් වෙලා ගියා හිතුවේ නැති විදිහට. සාමාන්‍යයෙන් අපේ කට්ටියත් එක්ක ගමනක් යනවා කියන්නේ ඒක කොහොමත් අනිවාර්යෙන් වෙන දෙයක් නේ. ඉතින් ඕක තමයි වෙන්නේ. මේ පාරේ අපි යනවා පෙරට්ටාසි ඩෙල්ටා ගැමුණුපුර ඉඳලා පෙරට්ටාසි පාරට දාලා අපි යනවා. මේ ඉතින් හම්බෙමු. යන ගමන් පෙන්නනම් පාර කොහොමද තියෙන්නේ කියලා. දැන් ඕන කෙනෙක් දන්නවනේ මෙතෙන් දෙනකම් පාර කොහොමද කියලා. මෙතන ඉඳන් යන හැටි පෙන්නන්න. එන යන්න ඉස්සරහට.
කියලා. එතන අන්න කොච්චර දුරද කියලා දන්නේ නැහැ. ඒකින්ද මේ අපි මේ පාරේ ඉස්සරහට යන ගමන් වහලා ඒක තිබ්බේ නෑ බං. මේ ඉස්සරහට ගිහින් බලමු. මොකද යන්න තියෙන්නේ කියලා. හරි ලස්සන තේරස්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. කොහොමත් ලස්සන දේවල් හැංගිලානේ තියෙන්නේ. අපි මේ හැංගිච්ච ලස්සන සුන්දරත්වයේ තියෙන තැනට ඉක්මනින් යම් කට්ටිය එනවා පිටිපස්සේ. හරිම වේගෙන් එනවා කට්ටිය. ඒක කතා කරලා වැඩක් නැහැ. ඒකට බය ගැන කතා කරන්නේ. ඉතින් අපි ටික තමයි ඉස්සරහින් යන්නේ. අපි එනවා යන් ඉස්සරහට. මං ඉන්නේ ගැරන්ටි ගිනි ඇල්ලට. හරිද? රිව්යු එක බලන්න ඕනේ ඉන්න නිකන් අර වෙනදා කරනවට වැඩිය වෙනස් විදිහට වැඩක් කරනවා. මොකද මෙයාට වැඩි ඉන්න මට ඉස්සරහා පේන්නේ. ඒක නැහැ. අපි ගැටි පිටිපස්සේ යනවා. මේ විදිහට යනවා. හරි ලස්සනයි. 4x4 අත්දැකීම අන්නම වටපිටාව තියෙන්නේ. එතන ඉඳන් කිලෝමීටර් 14ක් 12ක් 14ක් විතර ඇති කියලා තමයි දැන් ඔක්කොම දන්නේ කොහොමද කියලා කිව්ලම තමයි බලලා කියන්නේ. මම යන්නේ ෆස්ට් ටයිම් අපේ මෙතෙන්ද ගිය දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න හොයාගන්න නෑ කියලා. කොහොමද අපේ කට්ටිය එකට යන්නේ උන් ටිකක් මේ පේනවා. වෙන යන්නේ. හරි එහෙනම් අපි මේ විදිහට ලස්සන සුන්දර මේ වන පෙරසක් මැදි ඉස්සරහට යනවා අපේ නැවතුම් ස්ථානය. කොහොමද යුසුලෝ කට්ටියම ඉඳාවත් යනවා මේ අපේ නැවතුම් ස්ථානයට ගැරන්ටි ගිනි ඇල්ලට. එහෙනම් යන් ඕම් ඉස්සරහට. අපි දැන් ගැරන්ටි ගිනි ඇල්ල බලන්න යන ගමන් ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන ඇති අපි අතෙන්ට එනකන් කාපට් පාරක ආවා. මේ දැන් කාපට් පාරේ ඒ මොකෝ අවසානයක් තියෙනවා මේ අන්න අර හරිය එනවා වගේ පාර පොඩ්ඩක් ගරා වැටලා තියෙන්නේ. මේ හැබැයි හරි ලස්සනයි වටපිටාව නම් මේ හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. මෙතන නම් කොච්චර දුරක් තියෙනවද කියලා නම් කිසිම අදහසක් නැහැ. නමුත් හරි ලස්සනයි. මේ ඒ ටික කැඩලා තිබ්බත් හැබැයි මේ හරිය නම් ආයෙත් කාපට් එක හොඳට තියෙනවා. වයිඩ් ඔන් වතු ආයේ. වයිඩ් ඔන්. හරි ලස්සනයි. මම හිතන්නේ ඔහොම යන්න තියෙන උඩට. ඒ තියෙන වයිඩ් ඔන් ඩිවිෂන් එක. එතකොට මම හිතන්නේ පල්ලෙහා ඉන්නවා කට්ටිය අර හරිය නතර වෙලා මෑතකදී හදපු මේ ඉදිකිරින් වගේ තමයි පෙනී යන්නේ. මේ ලස්සනට පේනවා. හරි සීතලයි. හරිම සීතලක් තියෙනවා. ලස්සන සීතලක් එක තියෙන්නේ. ලස්සනයි සීතලයි දෙකම එකතු වෙලා හරි සුන්දරත්වයක් තියෙන්නේ. ඈතින් ලස්සනට කඳු යායක් පේනවා. ඉතින් දැන් වෙලාව එකටත් කිට්ටුයි. අපි ප්ලෑන් කරාට වැඩිය සෑහෙන්න වෙලා ගියා. අපි ඉතින් ඉක්මනට යනවා. එහෙනම් උඩට යන ගමන් කියන්න කොහොමද එතෙන්ට යන්න තියෙන පාර කොහොමද කියලා. අපි ලස්සනයි අපි අර පල්ලෙහා පාරෙන් ආවා. ලස්සන view එකක් තියෙනවා.
ඔක්කොම තියෙන්නේ තේ වතු. හරි ලස්සනයි. සලෝනි කියන්නේ කාලිකත් විදියට හොඳම මේක ලංකාවේ කවුරුත් දන්න කාරණයක්. ඒකත් එක්ක මේ පැත්ත හරිම ප්‍රසිද්ධයි. කර්මාන්තය. මේ වගේ තැනක ජීවත් වෙන්න එපා නම් සීතලක් තියෙන්නේ දැන් මම හිතනවා ඇත්ත කතාවක් කියන්න. ආවේ නගර බදවේ ඉඳලා දැන් මේ ඇවිල්ලා ඉන්න මේ වටපිටාවේ පරිසරය දැක්කම ඇත්තටම වෙනම ලෝකෙක ඉන්න වගේ දැනෙනවා. සීතල කලින් වගේ මම කම්මලේ ඉඳන් එන්නේ. අර රස්නයක් තිබ්බේ. දැන් පාරක් සීතලක් තියෙන්නේ නිකන් ඔරෙලි ඉන්නවා වගේම තමයි. කොහොමද ඔරෙලිට නෑ කප්පිට පැත්තක්. හරි ලස්සනයි මේ පාර. හැබැයි හරි පරිස්සමට යන්න ඕනේ. ඔයගොල්ලෝ තාම වටපිටාවේ සුන්දරත්වය පිළිදලා පරිසරය විනාශ කරන්නේ නැතුව යන්න. හරිම ලස්සනයි. බැලූ තැන්වල නිකන් වෙනම දිව්‍ය ලෝකයක ඉන්නවා වගේ තමයි දැනෙන්නේ අපිට. බැලූ හැම තැනම තේ වතු ඒවත් එක්ක හරි ලස්සනයි. මේක ඇත්ත view එක මේ සන්ග්ලාස් දෙක නැතුව තමයි බලන්න. එතකොට මේ කුල පාට හැට කොච්චර සුන්දරත්වයක් දෙනවද කියන එක වෙනම තේරෙනවා. ඉතින් අපි දැන් ඉස්සරහට යනවා. මම හිතනවා අපිට මේ ඉස්සරහට යද්දී මේ දැන් අපි නැවතුම් ස්ථානයට යද්දී ඊට වැඩි සුන්දරත්වයක් එතන තියෙයි කියලා. මොකද යන මඟ දෙකක උත්තර සුන්දරත්වයක් තියෙනවා නම් ඒවා හැංගිච්ච දේවල්. මේවා ලංකාවේ හැංගිච්ච දේවල්. මේවට කවුරුත් තාම හරියට ඇවිල්ලා නැහැ. මේවා විඳලා නැහැ. ඉතින් කොච්චර ලංකාව කොච්චර ලස්සනද කියලා තේරෙනවා වගේ ආපුහම. ඉතින් ඔහොම තමයි වෙන්නේ. මම දැනෙන්නේ වෙනම ලෝකෙක ඉන්නවා වගේ. වෙනම ලෝකෙක ඉන්නවා වගේ තමයි මට දැනෙන්නේ. මොකද මේ තියෙන සුන්දරත්වයත් එක්ක පිස්සු වෙట్లా තියෙන්නේ. ඕගොල්ලන්ට අහස බැලුවොත් දැන් පේනවා ඇති නිකන් අවස් වරුවක්ද කියලා නැහැ. තාම වෙලාව එකට විතරයි. මේ ලස්සනට මේ මැදින් තමයි අපි යන්නේ ගැරන්ඩි ගිනි ඇල්ලට. එහෙනම් අපි ඉස්සරහට යමු. ඉස්සරහට යන ගමන් පාර කොහොමද තියෙන්නේ කියලාත් පෙන්නන්න. බලන්න මෙන්න මේ ඈත පේන අඹි ආය කොහොමද ඔයාලට පේන්නේ කියලා. ඒකේ සුන්දරත්වය පේනවා නේද? වෙන රටක අපි ඔය දකින ඒ සුන්දරත්වය මේ ලංකාවෙත් තියෙනවා කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේ. හරිම ලස්සනයි. බැලූ බැල්මට කොළ පාට යායක්. කොළ පාටම විතරයි. හරිම ලස්සනයි. මම දන්නේ GoPro එකට කොහොම පේනේද කියලා. ඒ සුන්දරත්වය ඇස් දෙකෙන් ලස්සනට මම විඳිනවා. මම වගේ මාත් එක්ක යන මේ පිරිසත් ඒක ඒ ආකාරයෙන්ම විඳිනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. හරිම ලස්සනයි. ඈත පේන්නේ. හරිම නිස්කලංකයි, කරදරයක් නැහැ. නිදහසේ වාඩුවට ඇවිල්ලා මේ වගේ තැනක ගත කරලා යන්න තියනවා කියන්නේම ඇත්තටම ලොකු ආසනාවක්. මම සද්ද නොකර යන්නම් ඔයාලා බලන්න. මේක ලස්සන කියලා. දැන් කාපට් පාර පාස් කරන් ඉස්සරහට ආවා. එතකොට මේ කාපට් පාර පාස් කරන් ඉස්සරහට යද්දී දැන් කාපට් ටික ඉවරයි. දැන් තියෙන්නේ පොඩ්ඩක් ගාලා වැටෙන මාර්ගයක්. හැබැයි යන්න පුළුවන්. ගැටලුවක් නෑ යන්න. සුන්දරත්වයෙන් යන්න තියෙනවා. ඕගොල්ලන්ට පේනවා පොඩි දෙයක් නේද? මේ ෆයිනස් කඩු අතරින් මේ ෆයිනස් ගස් අතරින් ඈත ලස්සනයි. කොළඹ පාට සාරවත්. Iya, hari Selasa. Selasa ni. Ada di sebelah mata.
උඩට ගිහින් බලමු කොහොමද පේන්නේ කියලා. යන් එන උඩට. නෑ නෑ. ඔන්න පොරොන්දු වෙන විදිහට මම හිතෙන්ට යන්න තමයි බලන්නේ. මෙතන තියන්නේ නෑනේ. මෙන්න කිව්වත් වගේ ලොකු වතුර වරවල් තියෙනවා. ඉතින් අමාරු. මේක දැක්කම මතක් වුණේ කාර් එකේ ආවනම් එහෙම කාර් එක ගෙනියන්න එන්නේ කැරියර් එක. කටිට. හරිම ලස්සනයි. මේ ෆයිනස් ගස් වලට මං හරි ආසයි. වෙනම ලෝකයකට ගෙනියනවා. අපි බලමු උඩට ගිහලා මොනවද තියෙන්නේ කියලා. මොනවද? වෙන මේ පැත්තෙන් තමයි චැරියට් පාත් යනවා. මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වේ අපි ගැරන්ඩි ගිනියල්ලට ගිහිල්ලා වෙලාව තිබ්බොත් චැරියට් පාත් පැත්තට යන්න තමයි ඇති. අපි ඉතින් උඩට ගියා මට වීඩියෝ එක කරගන්න බැරි වුණා. මේ ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. සුන්දරත්වය බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අපි දැන් යනවා අපේ නැවතුමට යන්න තමයි සූදානම් වන්නේ ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් යන් ඉස්සරහට. අපි ඉස්සරහට යන ගමන් හරි ලස්සන දසුණක් දැක්කා. මේ වගේ ලස්සන view එකක් තියාගෙන මේ වගේ පිට්ටනියක සුල්ලම් කරනවා කියන්නේ ඒක එක්තරා විදිහක අමුතු සුන්දරත්වයක් තියෙන වැඩ. අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ යන්කොට ටක් ගාලා ඉස්සරහට නැත්නම් අපිට වෙලාව. ඔන්න ඉතින් අපි මේ සුන්දර පරිසර පද්ධතියක් අමු කරමින් කෙලින් තවත් ඉස්සරහට යනවා. මෙතන දෙමළ මහාවිද්‍යාලයේ රම්බොඩ ප්‍රයිමරි ස්කූල් එක තමයි මෙතන තියෙන්නේ. මේ අපි දැන් ඒකත් පාස් කරා. මේ යනවා ඔහොම ඉස්සරහට. පාරේ තමයි යන්න දෙන්නේ. පාර ගැන නම් සාමාන්‍යයෙන් ගොඩාක් පාත වාහනයක આવොත් අමාරුයි. පාර ඔච්චරම හොඳ තත්ත්වයක නැහැ. හොඳ කන්ඩිෂන් එකක නැති හින්දා මේ බයික් එක වගේ ගැටලුවක් නැහැ ටිකක්. ඒකත් කුස බයික් එක. ආවනම් ගැටලුවක් නැහැ. ඉතින් අපි ඉස්සරහට යන ගමන් හරිම සීතලයි. ලස්සනයි සීතලයි. පල්ලෙහෙන් ගලාගෙන යන්නේ මම හිතන්නේ කොත්මලේ ජලාශය. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසර පද්ධතියක් පහු කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හරිම ලස්සනයි. වහින්නත් වගේ. හැබැයි ඕගොල්ලන්ට පේනවත් නැහැ අර හරියට වෙන්න. මේ ලොකු අවුවක් තියෙනවා. අපි ඉන්න පැත්තට වැහි අඳුර ඇවිල්ලා තියෙන්නේ කළුවර කරලා තේවත්තක් මැදින් මේ වැටුණු මනරම් මාර්ගයේ අපි ඉස්සරහට යනවා. හරිම ලස්සනයි ඇත්තම. අපි කාලාවෙත් තියෙන පොඩි බඩගින්නකුත් තියෙනවා. ඒ ගමන් යනවා. ඒ පාරේ ස්ටාර්ට් වෙන්නේ යකෝ. හරිද? දෙවෙනි තුන්වෙනි පාරත් ඒ බයික් එක නතර. ඉතින් ඔයාලට පෙන්නන්න හදපු අපේ ගමනාන්තය වුණු ගැරන්ඩි ගිරියල්ල අන්න අර විදිහට අපිට මෙතෙන් යා දරබඩ ගාලා පල්ලෙට ගිහින් බලමු කොහොම සුන්දරත්වය කියලා. ඔන්න අපි කිව්වත් වගේ ගැරන්ඩි ගිනියල්ලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ පල්ලෙහාට යන්න කලින් කල්පනා කරා මේ කොහොමද උඩ ඉඳන් බලද්දි පේන්නේ කියලා. අපේ මේ වීඩියෝ කුරුල්ලා අපි උඩට යමු. යවලා බලමු කොහොමද කියලා උඩ ඉඳන් බලද්දි මෙන්න මේ වටපිටාව පේන්නේ. ඉතින් අපි තව චුට්ටකින් පල්ලෙහාට යනවා. අන්න අතෙන්ට යන්න තමයි හිතන් ඉන්නේ. ගෑල්ල අපි යන් දැන් බලමු ඩ්‍රෝන් එකෙන් බලද්දි කොහොමද පේන්නේ කියලා.
ඉතින් ඔන්න අපි යනවා පහලට ගැරන්ටි ගිනි ඇල්ල බලන්නට. දැන් වෙලාව හරියටම කයි කාලට. ඉතින් පල්ලෙහාට බලන්න ගිහිල්ලා අතන view point එකක් තියෙනවා. ඒක කාලක් නෑ. view එක කොහොමද කියලා. පාල්ට ඇල්ල පෙන්වන්න ඕනේ ඉඳන් මම පල්ලෙහාට යන්න අතු මෙතෙන්ට ආවා. හරි ලස්සනට මේ දෙන්නම් පහලට හරි ලස්සනට ගලාගෙන යනවා. ගැරන්ටි ගිනි ඇල්ල. ඉතිහාස කතාවක් නම් මොකුත් දන්නේ නැහැ. ඇයි එහෙම නම දාන්න හේතුනේ මොනවත්. බලමු. දැනගන්න හම්බුනොත් කියන්න. එතන තමයි view point එක තියෙන්නේ. අපි කට්ටිය මාව මෙතෙන් ඩක් වෙලා මෙතන ඉඳගෙන අපි මේ තීරණය කරේ මෙතන මේ අර උඩට යන්න පුළුවන්. උඩට ගිහිල්ලා මේ කැමරා ටිකෙන් හදන්න. පහළට යන්න පුළුවන්ද? එන්න බලන්න. අයින් වෙන පුතේ? සෝරි. රෝල් යන්න හදන්න. ළඟට ගිහිල්ලා. කොහොමද පහළට යන්න පුළුවන්? මෙතනින් පහළටත් යන්න පුළුවන්. පොඩ්ඩක් ගියා. දැන් මේ බඩු බාහිර ආදිය පැත්තකින් තියලා දැන් බලමු අපි අපේ ගමනාන්තයේ තිබ්බ ගැරන්ටි ගිනි ඇල්ල කොහොමද පේන්නේ කියලා. මම එන්න කියලා කියනවා ඉතින් ගිහිල්ලා තමයි බලන්නේ. මොකද ගන්නෙ? හරි හරි වයින්ට පොඩ දෙමු. ලෙස්සුවත් පහළ දැන් බන් අම්මා මේ මොකද්ද? මොකක්ද තියෙන්නේ? ඇඩ්වෙන්චර් මොඩ් එක ඔන් කරන්න වෙනවා. හරි මේ ලෙස්සන ආයි ලෙස්සුවත් එහෙම කෙලින්ම පල්ලෙහා. පොඩ්ඩක් පරිස්සමින් ගිහින් බලමු මොකද්ද මෙතන පල්ලෙහා තියෙන්නේ කියලා. Naknang gede kan hanone kota.
අපි ගැරන්ටි ගිරි ඇල්ලට සමුදීලා අපි ඉඳට යනවා. ඉතින් ගිහිල්ලා උදේටයි දවල්ටයි දෙකටම හරියන්නේ මොනවා හරි හදාගන්න කමු කියන අපේ දේවල් වලින්. හරි ලස්සන view point එකක් තියෙන්නේ. ලොකු crowd එකක් ඉන්නවා. ඒකයි ඉතින්. ඇවිල්ලා බලන්න. මේකේ දේවල් ගොඩක් පෙන්නන රෙඩි මට හිතන ආලා ඇවිල්ලා බලුවා නම් ලස්සනට තියෙයි කියලා. හරිම ලස්සනයි. ඉතින් පේන ඇති. සෑහෙන crowd එකක් අද ඇවිල්ලා තියෙනවා. මතක page එකේ අයියවත් හම්බුණා. මේ ඒවත් මතක් ගන්න ඕනේ. එතකොට අපි දැන් මේ විදිහට ඉස්සරහට යනවා. එහෙනම් ටක් ගාලා ගිහිල්ලා කන්න මොනවා හරි හදමු. ටක් ගාලා උඩට. ඔන්න අපි දැන් යනවා මේ සීතලත් එක්ක පොඩි අවුල. යන්න තේරෙන්නේ නැහැ. මේ අපි දැන් යනවා කැම ටික හදාගන්න පුළුවන් තැනක් හොයාගෙන. අපි හිටියේ අතන ආවෙත් ඒ පැත්තේ. අපි මේ පැත්තට යනවා. මේ පැත්තේ පොඩි වතුර පාරක් තියෙනවා කියලා කිව්වා. වතුර පාර හොයාගෙන යනවා. ඉස්සරහට ගිහින් බලමු. දැන් වතුර ටිකක් තමයි ඕනේ අපිට මේ. ගෙනාපු වතුර පොඩ්ඩක් තියෙනවා. මේ කැම ටික හදාගන්නත් ඕනේ නේද? ඉස්සරහට යනවා වතුර පාරක් හොයාගෙන. වතුර පාරක් හම්බෙයි. එහෙනම් යන්න ඉස්සරහට. අපි දැන් වතුර හොයාගත්ත කොහමද අපිට මෙතන ඉස්කෝලෙන් අනවසරෙන් තමයි කරන්න දෙන්නේ. පිපාසයට වතුර ටිකක් ගන්න වෙනවා. අපි දැන් ගමු කට්ටියට කෝල් එකක්. මෙහි ගිහලා වැඩක් නැහැ මං කියන්නේ අර ගහ ගාවට යන් කියලා. පොඩ එන්න කට්ටියව ගෙන්නකෝ. වවුට බලන්න. නිසා මේ ඔහොම වරෙන් ඉස්සරහට. ඔය පැත්තට එන්න. අපි ආව පැත්තට එන්නකෝ ඉස්සරහට අපි එතන ඉන්න. ඉස්සරහට එන්න කියලා කියන්නේ. ඔව් එන්නකෝ එන්නකෝ ඉස්කෝලේ පාස් වෙනවත් එක්කම අපි ඉන්නවා. ඔය එන්න. ඔය ඉස්කෝලේ පාස් වෙනවත් එක්කම? ඔය එන්නකෝ ඉස්සරහට මම ඉස්සරහ ඉන්නවා. රයිට්. කට්ටියවත් ගෙන්න ගත්තාම කරදරයක් නෑ. ඊට පස්සේ අපි වෙන්න මෙතන වෙන්න හදා ගන්න පුළුවන් කැම ටිකක් හදා ගන්න පුළුවන් විදිහට මෙතන ඒකත් අහම්බෙන් දැක්කේ මම. ඉතින් අපිට පුළුවන් අපේ උදේ ආහාරේ දවල් ආහාරේ දෙකම එකටනේ දැන් ගන්න වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් අපි ගමු. මනෝ ජිමනයියේ එයාවත් ගෙන්න ගමු. මෙතන ඉඳන් හදාගමු. මෙතන ඉඳන් රිලැක්ස් එකකින් ඉඳන් මේ view එකත් එක්ක ලස්සනට. එහෙනම් දැන් අපි අපේ ආහාර වේල සකසා ගන්නයි සූදානම් වන්නේ. ඉතින් ඔහොම කරමු. ඉතින් ඔයාලටත් කියන්නේ හරි ලස්සනයි. ආඩුවට ඇවිදිනවා නම් ඇවිල්ලා යන්න මේ වගේ තැනකට හරිම ලස්සනයි. මාරම සුන්දරත්වයක් තියෙන්නේ. ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි. මේ මෙතන ආදමු. එන්න කියනවා. ඔව් මං කිව්වා එන්න කියලා. මේ එහෙනම් අපි මේ විදිහට කරමු. එහෙනම් දැන් ටක් ගාලා අපි මෙතන වැඩ ටික පටන් ගමු. ඊයන් අපිත් එක්ක කැම හදන්න. ඔන්න අපි දැන් කැම ටික හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි හදන්න යන්නේ අපේ මේ කොත්තුමියකට ඇඩ් එකක් එහෙම නෙවෙයි ඈ. කොත්තුමිය තමයි අදත් හදන්නේ. මේ පැත්තට වෙන්න බං අයියා. මොකද නිකන් එච්චරම. බල ප්‍රොමෝට් කරන්න ආයෙත් ප්‍රොමෝට් වෙන්නේ නැහැ. ඔව්. මේක වෙනවා කියලා ප්‍රොමෝට් කරන්න ඵලයන් යකෝ යන්නේ. දැන් අපිට රස කර කර දැන් ගහ නැතුණා රහයි කියලා දුන් හිතනවා රහයි කියලා. එක හරි කියමු. හරි දැන් අපි දැන් හදන්න යන්නේ. කොත්තුමිය තමයි දැන් හදන්න ලෑස්ති වෙන්නේ. ඉන්න අපේ චෙෆ් රොයි මම නෙමෙයි MC ටෙස්ට් මම ඇවිල්ලා මේ MC ටෙස්ට් අපේ අනිත් කැන්ටිනෝ එකේ මේ අනිත් මේ චෙෆ් ලොක් කැන්ටිනෝ එකේ වගේ අයිය කරන්න ඕනේ. ඒක තමයි අපි හදන්න යන්නේ. මේ හොදන් යනවා ගිහිල්ලා. අපි චුට්ට යම් බලන්න ඉස්සරහට මොනවද පේන්නේ කියලා බලන්න. මේ අවුව පායලා තිබ්බට පට්ට මේ සීතලක් තියෙන්නේ. කළු වෙලා තියෙයි. කරන්න දෙයක් නැහැ.
හරි ලස්සනයි. යායක් තියෙනවා එහෙම කොළ පාටයි. මේ පැත්තත් බලන හැමතැනම කොළ පාටයි. ඒක මේ ඇස් දෙකට දැනෙන විදහස. ඇස් දෙකට දැනෙන ඒ සිසිලස මාරයි. බලමු. අපිත් ඉන්නේ ලොකු කඳු පන්තියක් උඩ. එතනින් පල්ලෙහා වතුර පාරක් ගලන් යනවා. අදට හොව සද්දෙයි අන්න අර හරි නම් ගලාගෙන ඉන්නේ හොම. ඉතින් අපි යන් එහෙනම් අපි විවාහ භෝජනය හදාගන්න මේ වගේ තැනකට ආවොත් කියන්න තියෙන්නේ මේ බලන්න shopping දාලා ගිහිල්ලා. මේ පරිසර පද්ධතිය කොච්චර විනාශ වෙනවද? අපි යන්න කලින් බලමු. වෙනදා කරනවා වගේම පුළුවන් විදියට අස් කරලා යම් මේ ටික. ඉතින් ওই විදියට තමයි තියෙන්නේ. ගැරන්ටි ගිනි ඇල්ලට මේ විදියට ඇවිල්ලා මේ නිවාඩුව හරියම සහැල්ලුවෙන් සිසිලසින් මේ විදිහට ගත කරනවා. ඉතින් කට්ටිය මෙතන කැම ටික හදනවා. චෙෆ් රොයිට් මොකද තත්ත්වය? මේක වතුරේ දෙනවා ලුණු ටික නෝදගන්න. චෙෆ් මොකද තත්ත්වය? මුදාන් පුතා මේකට දාන්න. දැන් ලුණු ටික හොදාගන්න හදන්නේ. මට සිරින් පොඩ හොදාන් කොහොමද මින් ඔය පොඩ්ඩයි බදින්නයි. මේකෙන්. හරිනේ. ඔන්න තැනකට අර අපිටන කැම හදන්න වෙන්නේ. වෙලාවට සෝලෝ කැම්පින් ගියාම අපිට මට තනියම වෙලාවට හදන්න. අද ඉන්නවා කට්ටිය අද බය වෙන්නේ නැහැ. අද චැෆ්ලාම ගෙනල්ලා තියෙන එක ගැටලුවක් නැහැ. අවුගන චුට්ටක් වැඩි. ඔව් හොඳටම වැඩි. මෙතන තියෙන ඉස්කෝලේ මේ අපිට මෙතනින් වතුර ගන්න පුළුවන් වුණා. ඒකයි අපි මෙතන නතර වුණේ. මේ ඉතින් බලමු නේද කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි ටක් ගාලා කැම ටික හදාගනිමු. ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු. ශකිකා what are you doing? සුදු පාට TikTok video දන්නේ. nice. අර මොකද හිතන්නේ? ඔයා අපිත් එක්ක මේ වගේ ගමනක් ආව පළවෙනි පාර. අර මොකද කියන්න තියෙන්නේ? හොඳයි ආදල්නේ. ආදල්නේ? තව එකක් යන්නේ. හරි. තව එකක් යන්න. එතකොට මේ මයින් වල ලස්සනයි. ආපු ඈ? ඔව් මයින් වල ලස්සනයි. අංගුණා ලස්සනයි. අන් ඔය කියන්නේ කොක් නයිද? දැන් ලුණු කපනවා. මල්ලි මේ කටි ෆුල් සීන් එක වැඩ කරන්න. හා හරි මචං හරි. කොහොම ෆුල් සීන් එක වැඩ කරන්න. එල. එතන ලුණු ටික කපනකම් අරගෙන කන්න දෙන්නම් ඔබට. මිස්ටර් ටින්ටින් හයි. දර කැල්ලක් දාන ගම අපි ඉන්නේ. ලිප පත්තු කරන ගමන් මේ වහන්න මොකක් කරන්නේ නැද්ද? අර සෝස් එකයි බිත්තර එකයි දැනට උතුම් චුට්ටක් අයින් කරමුද අපි? එයි. මේ කැවිලිලා ගියොත් එහෙම ඇතුළට ගිරිපෙට්ටියක් යන්න. මේ අර මේ ගාබේජ් දාන්න වෙන බෑග් එකක් තියාගන්න. බතලේ මොකද හරි. එන හදලා ඉවරලා සෙට් වෙමු. යුතුව වැඩ ඔක්කොලම වැඩ හැමෝම වැඩ මේ එන මම දෙන්න පොඩි සපෝට් එකක් දෙන්න යන්නේ. කැම ටික හදලා බොරු කියලා කැප් එක කරලා පැත්තට දාලා ඉඳන් කට්ටියම වැඩ හොඳටම වැඩ කට්ටිය මතක් ගන්න අපිත් එක්ක ඔය වෙනදට ඉන්න අපේ අංජන අයියා බොහෝ සඳුන් ඔය සෙට් එක කවුරුත් නැහැ කට්ටියක වැඩවලට ගිහිල්ලා අල්ල ගන්න අමාරු නිවාඩු දවසේ. ඉතින් දවසක යන් එයාලත් එක්කත් ගමන. අද කට්ටිය ඉන්නවා. අද බඩගිනි වෙලාවක් දැන් 3:10. උදේටයි දවල්ටයි ඔක්කොටම තමයි දැන් කන්නේ. මේ වැඩි වෙනවා. එහෙනම් කැම එක හදාගෙන ඉවරලා සෙට් වෙමු. අපි ඔන්න අපි දැන් තාම නෑ. මැගී ටික සෝරි කොත්තු මේ ටික තව ඉතුරු ටික එතන හදන් යන ගමන් අපි හැබැයි කඩේගේ රයිස් එකක් කරනකොට මේ උඩ ආතල්ලෙක් පුතිය. ඒක ආතල්ලෙක් තමයි ගෙන වෙලා කඩේ කනවනේ. ඉතින් තමයි වැඩි වෙන්නේ. චුට්ටක් වෙලා යනවා අපිට වැඩ ටික ඉවර කරගන්න. මේ
එහෙනම් එතන වැඩ ඉවර කරගෙන කන ගමන් සෙට්ටුම. අපි දැන් කොත්තුමේගේ සම්බන්ධ කරයි මේ වාහනේ වැටලා. ඉතුරු ටික හදන ගම. අවර මම ෆෝන් එකක් මේ කැමරා එක. වීඩියෝ දෙන්න මාරයි වෙනවා. ඉක්මනට අඳුම් සෑහෙන වෙලා ගියා මෙතන අර මේ ලිපපත්තු කරගන්න අමාරුයි හුලම් පාරත් එක්ක. කුමාරි ගේමක් දීලා වැඩි කරගත්තා. කට්ටිය ඉන්නවා ඉතින් මෙතෙන්ට. එහෙනම් කැමරා හදාගෙන ඉවර වෙලාම හම්බුනා. ඔන්න අන්තිමේට අපි මං කාලත් බැලුවා. කාලා ඉවරයි. කාලා ඉවරයි නේ කණ්ඩ හදන්න. හදලා ඉවරයි. මෙන්න අපේ තියෙනවා මෙතන අපි හදපු නූඩ්ලස් එක. උඩ මෙතන දාලා තියෙනවා. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. එහෙනම් කාලා සෙට් වෙමු. මෙන්න යන්නත් ඕන. අපි දැන් ලෑස්ති කාලා බීලා ඔක්කොම ඉවරයි. දැන් අපි ලෑස්ති තේ එකක් බොන්න. ෂැඩෝ එකද දැන්. තේ එකක් බොන්නයි ලෑස්ති වෙන්නේ. මල්ලි මට නම් මිල්ක් පී ටයිප් C. ඔව් ඒක ඉරලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ගෙවුනේ. සමහර දේවල් දාන්න පුළුවන් වුණා. බැරි දේවල් තිබ්බා. මිසුන දේවල් තිබ්බා. ඉතින් කොහොම හරි ඕවරෝල් ඔයාලත් එනවා නම් ගැරන්ටි ගිනියල් බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ. ප්ලේන් එකක් කරා. GoPro එකට පේනවද නැද්ද කියලා නම් දන්නේ. කොහොම හරි මේ විදිහට තමයි දවස ගෙවුනේ. හැමෝම සතුටින් දවස ගත කරා. තව පොඩ්ඩකින් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. තේ එකක් එහෙම බීලා අපි යනවා. එහෙනම් දැන් තේ එක බීලා හම්බෙන්න. නැත්නම් හියුමන් බෝඩ් එක පොඩ්ඩක් අවුල් පොඩ්ඩක්. ඔන්න මේ දැන් අපි මූලික ටික ඉවරයි. මම උනත් දාන්න ටී එකක් බොන්න කියලා. ඔන්න ටී එකක් දැන් හදලා ඉවරයි. මේ මගේනේ. එහෙනම් අපි ටී එක බොන්නයි ලෑස්ති වෙන්නේ. Cheers sir. වඩ බෑලා. දැන් වීඩියෝ ඉවර කරන්නේ. ඔව්. ඒක ඒ උනට තව කැල්ල මැදට දා ගන්න ඔය කියන්නේ. එහෙනම් ඕම තමයි වෙන්නේ. එහෙනම් මේ වැඩ කටයුතු ටික ඉවර කරලා අපි දැන් අස්පස් කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ටී එක බීලෙමු. Cheers.